කරලා බලමු නැත්නම් මේක try කරන්න වෙනවා. ඉස්සර කොහරින්න බැහැ. දොරරින් බැයිද? අපේ රාණියගේ රූම් එක කොහමද යන්නේ? රාණියගේ රූම් එකේ තියෙන ඔයාලා දන්න විදිහට කොහෙද යන්නේ? ඉස්සර අපි එදා එක්ස්පෙරිමන්ට් එක කරලා දැන් උඩට යන්න තිබ්බනේ. ඔව්. එතනදී අර අපේ බෝතලයක කේස් එකක් උනේ. අපේ ඇඟට කඩලා උඩින් වැටෙන එක. එතකොට එයා මැරිච්ච දම කොහෙද? අපි ඉතන කරොත් මොකද වෙන්නේ? එයා මැරිලා තියෙන රූම් එකේමනේ බා. ඒ රූම් එකේමද? මම හිතන්නේ මම දන්න ඉන්ෆර්මේෂන් වල හැටියට ඉතින් යටලොක් එක නැත්නම් තියෙන. ප්‍රශ්න කරන අපිට කිව්වොත් වටෙන් ගිහිල්ලා තමයි යන්නේ. අපි මේ ටික ආයේ උඩ විදියට ලොක් කරමු. වටෙන් යන්න එක තමයි මම අකමැති වෙන්නේ. වටේ යන්න පුළුවන්. හැබැයි මොකක් හරි කචල්ලයක් අපිට සෙට් වෙන්න පුළුවන් එක. මොකද බෝතල් වලින් ගහනවනේ. අපි ඉතින් ඒ කියන්නේ මොකක් හරි මිනිස්සෙක් කරා කියලා ඒකට අපි ළඟට ඒක ජෝක් එකක් කියන්නේ නැති කලින් වීඩියෝ එකේ අපිට ඒක ෆේස් කරන්න වුණා. මොකද කෙලින්ම වීදුරු බෝතල සලහන් ගාලා වැටුණා අපේ ළඟටම. ඒක අපේ මුණගාවින් ගියේ. අපේ මුණගාවින් ගියේ අපිට ඉස්සරහ කරා කිව්වා අපිට වැඩිලා දෙන්න බෑ උඩින් උඩින් වැටුනේ. අපි පොඩ්ඩක් අර දොරත් ලොක් කරමුද සංගීත පුළුවන් දොර ලොක් කරන්න. අල්ප පොඩ්ඩක් මෙයාට කියන්න. සංගීත දොර පොඩ්ඩක් ලොක් කරමුද ඒක. ප්‍රොටෙක්ෂන් මොනවද තියෙනවද ඔය යූස් කරන්නේ? අපි කියනවා නේද? ඔව් අපි කියනවා. මොනවාගේ දේවල් යූස් කරන්න කියලා අපි ඔඩියන්ස් එකට කියන්න පුළුවන් නේද? අපි මික්ස් කරපු වෝටර් යූස් කරනවා. ඒකෙන් තමයි අපි ක්ලෙන්ස් කරන්න අපේ සෝල්ට් තියෙනවා. ඒක ටිකක් අපි යූස් කරලා ස්ටෙප් එක නැති වෙයි කියලා හිතමු.